සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද දවසේ වීඩියෝ එක මගින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයන් විදේශගත වන ආකාරය අනුව ලබා දෙන වීසා වර්ග 7ක් ගැන තමයි. අංක 1 ස්ටුඩන්ට් වීසා. උපාධි පාඨමාලාවන් ඩිප්ලෝමා වැනි විවිධ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශගත වීමට නිකුත් කරනු ලබන වීසා අධ්‍යාපනික වීසා ලෙස හඳුන්වනු ලබනවා. අංක 2 විසිට් වීසා. විවිධ රටවල සංචාරය කිරීම සඳහා යන පිරිස් වෙත නිකුත් කරනු ලබන මෙම වීසා වර්ගය ඉතා කෙටි කාලයක් සඳහා පමණක් නිකුත් කරනු ලබන අතර මෙම වීසා වර්ගය සංචාරක වීසා ලෙස හඳුන්වනු ලබනවා. අංක 3 වෝක් වීසා. රැකියාවන් කිරීම සඳහා යන පිරිස් වෙත නිකුත් කරනු ලබන වීසා වර්ගය සේවක වීසා යනුවෙන් හඳුන්වනු ලබනවා. අංක 4 රෙපූජි වීසා. රට තුළ යුද්ධ බිය, මරණ තර්ජන වැනි ජීවත් වීමට අපහසු වාතාවරණයක් තුළ මෙම සරණාගත වීසා මගින් විදේශගත වීමේ හැකියාව පවතිනවා. තමන් දැනට ජීවත් වීමට නොහැකි හේතුව සඳහන් ලිපියක් අතැතිව විදේශ රටක ජීවත් වීමේ හැකියාව මෙම සරණාගත වීසා මගින් පුළුවන් වෙනවා. අංක 5 ඩිපෙන්ඩ් වීසා. විදේශ රටක ජීවත් වන පුද්ගලයෙකු හරහා තවත් අයෙකු එම රටට ගෙන්වා ගැනීමේදී නිකුත් කරන මෙම වීසා වර්ගය බොහෝ විට සැමියා බිරිඳට, බිරිඳ සැමියාට මෙම යැපුම් වීසා එක මාර්ගයෙන් ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා. අංක 6 ෆැමිලි වීසා. මෙම වීසා නිකුත් කරනු ලබන්නේ දෙමව්පියන් තම දරුවන් සමග විදේශගත වීමකදී තමයි. මෙම පවුල් වීසා එක ලබා ගැනීම සඳහා බොහෝ අධ්‍යාපනික සුදුසුකම් මෙන්ම විශාල මුදලක්ද වැය කිරීමට සිදු වෙනවා. අංක 7 බිස්නස් වීසා. මෙය විවිධ ව්‍යාපාර කටයුතු සඳහා විදේශගත වීමටත් නැවත පැමිණීමටත් හැකිවන පරිදි වසර කිහිපයකට නිකුත් කරනු ලබන ව්‍යාපාරික වීසා පතකි. ඉතින් මේ වීඩියෝ එක ඔබටත් වැදගත් කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවන්ට බලන්න, ෂෙයා කරන්නට අමතක කරන්නට එපා. එහෙනම් ඔබ සැමට සුබ බර දිවියක් ප්‍රාර්ථනා කරලා අදට අපි සමුගන්නවා ලෝකයෝවිත් සුබේ YouTube channel එකේ.